නිසික අපේ ආවට වෙන දිහට මැරුවා. එකේ කූඩුවට දාන්න මැරුණා. සර්පය රත්නපුරේ ඉඳගෙන අපිට වැඩ කරපුවා වාහන වලින් යට කරලා මැරුවා. උණ්ඩ දඬුවම් දෙන්න මැරුණා. හැබැයි මේ පාරේ අපේ අයට ගහන අපේ අමුතුරු කූඩුවට දාන මුන් කූඩුවට දාන්න නැත්තම් ඊළඟ මැතිවරණේ ඔබතුමාලට විරුද්ධ වෙන්නේ අපි කියන එක මතක් තියාගන්න ඕන. ඔබතුමාලට විරුද්ධ වෙන්නේ අපි. එහෙමනම් අපි දන්නවා වෛරයෙන් නොසන්සිතේ කියලා. වෛරයෙන් නොසන්සිතේ කියලා දන්නවා. හැබැයි නයි එක පොළොංගු එක වෛරයෙන් ඉන්නේ නැතුව හිටියොත් කියලා දාලා මරලා දානවා. ඒක නිසා මුන්ට නියම දඬුවම් දෙන්න ඕන. 131ක් මරපුවා ඔබේ පියා ඇස් දෙකෙන් බැලුවා තංගල්ල ඉඳලා ප්‍රසන්න සුසන්න ඉඳලා දෙවුන්දර දේවාල ළඟට යනකම් ඒකෙක් අපිට බරුණා කූඩුවක දාන්න බත්ලන්ද වදකාගාරේ හදලා රනිල් පික්සම සිංහ අපේ අමුවේ මරුවා. මම භීෂණයේ වෙලාවේ දේශපාලනය කරා 61 එකේ ඉඳගෙන මස්කෙලේ හිටපු සංවිධායකවරයා මමත් එක්ක රාට කාලා ගියපු කොල්ලා STF එකෙන් අරන් ඉල මරුවා. අපිට බරුණා ඡන්දෙල්ලන මහමැතිවරණ ඡන්දෙල්ලු අපේක්ෂකයා ජීකේ අමරදාස අපිට බරුණා එව් මරපු හේවට දඬුවම් දෙන්න. එහෙමනම් ඔබතුමාට කියනවා ඔයා අලුතෙන් හදාගන්නපු පොලිසියේ ඉන්න PC කට්ටගේ ඉඳලා DIG දක්වා ලයිස්තුව ගන්න. අපි බලන් ඉන්නවා ඔබතුමාලා මේ රට අපි මහින්ද මහත්තයා මේ රටේ අගමැති කරලා ඔය අපේ අය කූඩුවට දාන පොලිස් කාර්යෝ ගෙනල්ලා ගල් ගහලා මරණකම් බලන් ඉන්නවා අපි. ගල් ගහලා මරණකම් ඉන්නවා. අපි ඒකද කරනවා. අපි මරන්න බෑ නෑ. අපි ඒවට සූදානම්.